අද අපි කතා කරන්නේ ජෙමිනි ගැන. කෙටියෙන්ම කිව්වොත් ජෙමිනි. මේක ගැන තමයි අද අපි කතා කරන්නේ. හරි. අද අපි යන් වීඩියෝ එකට. දැන් මෙන්න ඕගොල්ලෝගේ මේ Google Chrome එක open කරගන්න. එතන ගහන්න ජෙමිනි කියලා. හරිද? මේ වෙන්ට් එකක් ගන්නකො ජෙනි කියලා වෙද්ද ඉන්නේ. ජෙමිනි කියලා ගහවා මෙන්න පළවෙනි මේ සයිට් එක Google එකේ යන්න. ඊට පස්සේ මේ එන එකේ මේ මෙතන ටිකක් තියෙනවා. මෙතනින් ඉස්සර ඕගොල්ලොන්ට තිබ්බේ version 3න්නේ. එකක් fast අනිත් එක thinking අනිත් එක pro. මේකෙදි ඒ තිබ්බේ පළක් ඒවා 2.0 තිබ්බේ. දැන් තියෙන 3.0 තිබ්බේ. මේකේ තියෙනවා flash light එකක් කියලා. මේක වේගවත්. මේක ෆ්ලෑෂ්. මේකෙන් ටිකක් හිතලා උත්තර දෙන්න. මේක තමයි වේගවත්. මේක සාමාන්‍යයෙන් ලිමිට් තියෙනවා. මේ යා හිතන විදිහට අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ෆ්ලෑෂ් එක්ස්ටෙන්ඩඩ් ස්ටෑන්ඩ් මේ ජෙමිනි ඔයාගේ වයස කීයද? හායි. ඕගොල්ලන්ට පේනවනේ ඒක ලයිව් වුණා chat එකක්. මේ මෙතන දැන් ඕගොල්ලෝ මෙතනින් නිව් chat නෙමෙයි මෙතනින් නෙමෙයි නිව් chat තියෙන්නේ. welcome to stranger කියලා තියෙන්නේ. මේක නම් මොකද්ද මන්ද? මේ මෙහෙම එකක් තියෙන එකක්. මේකේ තමයි ඔයාගේ library එක තියෙන්නේ. මේ හදපු ඔක්කොම. හරි මම මේකෙන් ඔයාගේ දාපු chat ටික මෙතනින් ඔයාගේ ගන්න පුළුවන්. තව මේ මෙතන මෙහෙම ටච් කරාම මේ ස්ලයිඩ් බාර් එක එනවා. මේකෙන් ආය අකුලන්න පුළුවන්. මේ settings මේකෙන් new chat එකක් ගන්න පුළුවන්. මම ප්‍රශ්නයක් අහලා පෙන්නන්නද? අහමු. මං ඔන්න යවුවා මැසේජ් එක. හොඳින් ඉන්නවද කියලා. මට ඒක තේරෙන්නේ නැහැ. මම සිංහලට එවන්න කියමු. සිංහලෙන් එවන්න කියලා දැම්මා. මේ ඈ දැක්කා. අපි දැන් බලමු මේකේ ඊළඟ එක. ඔයගොල්ලෝ මෙහෙම දානවා බලන්න. මෙතන දැන් තියෙනවා මෝඩ් කීපයක්. create image, create video, canvas, deep research, create music and මේ ඔයාව ගයිඩ් කරනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න ගයිඩ් කරන මෝඩ් එකක් තියෙනවා. මේ ඔයා ගැන හිතන්නත් මෙයා මෝඩ් එකක් දාලා තියෙනවා. අපි දැන් සින්දුවක් හදමු කියමුකෝ. මං කියන්නම් මල් හාව ගැන සින්දුවක් හදන්න කියලා. ඔන්න එයාට ගියා. එයාට මං කිව්වා හාව ගැන සින්දුවක් හදන්න කියලා. එයා මෙන්න ජෙනරේටින් වර්ඩ් ට්‍රැක් කියලා හදනවා. මට මං හිතනවා ඕගොල්ලෝ මම ඇහෙනවා කියලා. මේක රෙකෝඩ් කරන්නේ Samsung ස්ක්‍රීන් රෙකෝඩර් වලින්. ඉස්සර කරේ Microsoft එකෙන් මේක අලුත් ඇප් එකක්. මම try කරලා බලුවා. හොඳයි. ඉස්සර මට තිබ්බේ නෑ මෙහෙම මගේ මූණ පෙන්වන්න රවුමක් වෙනම. දැන් ඒකක් තියෙනවා. හොඳයි. කියන්න වචන නෑ ඉතින්. සුපිරියම්ම තමයි. ඕන් එයා ජෙනරේටින් 13 ට්‍රැක් කියලා හදනවලු. අපි බලන් ඉමුනේ මෙයාට කොච්චර වෙලාවක් යයිද කියලා. මං ටක් ගාලා ස්පීඩ් එකක් දාගන්නද නැත්නම් මේ වීඩියෝ එක දිග වැඩි වෙයි. මෙන්න එයා සින්දුවක් හදලා කොහේක ආයෙ යවන්න කියනවා. ඒ පොඩි එරර්ස් තියෙනවා ජෙමිනි එකේ. මං ටක් ගාලා මේක ස්කිප් කරලා යනවා. ඉතින් කට්ටිය මෙන්න සින්දුවක් හදලා බලන්න. පෙති ගඟවක් කරන වෙලාවේ බුංචි පෙති අතරේ සුවඳක් සොයා ගියා. හිරු එළියෙන් නවි
ಥರುಕೆತಪಯುದತ್ಸಿನ್ ಸೋಮಿಗುನೆ ಹಾವೋ ಮನರಂ ಹೆವ್ವೋ හිරුවෙලියෙන්නවී ಥರುಕೆತಪಯುದತ್ಸಿನ್ සොමිගුණේ හවෝ වැඩේ කියන්නේ මෙයාට හදන්න පුළුවන් තප්පර 30යි. මේ තප්පර තියෙන පිටර දන්නේ. අපි ඉමේජ් එකක් හදන්න කියමු. හාවෙක් හිටන් ඉන්න වීඩියෝ එකක් හදන්න කියමුකෝ. දැන් මෙන්න එයා හදනවා මාරයි සුපිරි වැඩක් නේ අපි ටිකක් ගාලා මේක වීඩියෝ කිවරයක් කරන්නත් ඕනේ ඉතින් මම මොනවද ගේන්න ඕනේ වීඩියෝ කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මම දැක්කා කවුද මිතුලාරෙන් වීඩියෝ එකක් දාලා තියෙනවා මෙන්න මං කිව්වා හාවෙක් බායි කියන එකක් හදන්න කියලා ඔන්න හදලා අමාරුනේ තව මේ එක අවුලක් නම් තියෙනවා. මෙතන වෝටර් මාක් එකක් වැදෙන එක තමයි ප්‍රශ්නේ. ඊළඟ එක තමයි deep research. deep research කියලා එකක් තියෙනවා. අපි මේක මොකේද හොයන්න ඕන මං කියන්නම් මේල් එකේ කියලා. මේල් එකේ Google එකේ ඕන තැනක හොයන්න පුළුවන්. මේල් වල Google search එකේ Google Drive එකේ මං කියන්නම් Google Drive එකේ තියෙන ෆයිල් හොයලා දෙන්න කියලා. Analyze එයා හොයනවා අපි යාට වෙලාව දෙමු මේ ගොඩක් එයා රිසර්ච් කරනවලු රිසර්ච් කරනවා වටේ මම එන රිසර්ච් කරන්න කියලා අපි වීඩියෝ එකට ටිකක් ස්පීඩ් කරගමු නැත්නම් මේක ගොඩක් වෙලා යනවනේ එයා ඔක්කොම ටික රිසර්ච් කළා මේ analyze result create a report දැන් අපි කියමු මේ තවත් අලුත් වැඩක් ඒක තමයි create video ඔයගොල්ලන්ට ඕනේ මොන විදිහේ වීඩියෝද කියලා කියන්න පුළුවන් මෙතන මම මේක දාන්නම් මේක ගැන ඔයගොල්ලෝ විස්තර මේක දැන් මාර මෝඩ් එකක් තියෙන පෝට්‍රේට්ද ඕනේ මෝඩ් එකක් තෝරන්න පුළුවන් මාරයි මේ ෆොටෝ වීඩියෝ ඇඩ් කරන්නත් පුළුවන් ඒකට ෆොටෝ වීඩියෝ බලමු ඇඩ් කරලා එක මේ වීඩියෝ වලට අඩුපාඩු ඇඩ් කරන්න පුළුවන් අඩුපාඩු ඇඩ් කරන්න මම වෙලාවෙ මේකක් හදන්න කියනවා වීඩියෝ ගේම් වීඩියෝ ඔන්න මම යවනවා එයා සෙන්ඩ් කරා එයා මේ ඩොට් තුنين තේරුම් ගත්ත කියලා කියන්නේ සාමාන්‍ය විනාඩියක් යනවා වීඩියෝ එකක් හදන්න විනාඩි දෙකක් විතර මම විනාඩි දෙකකින් ආයෙ එන්නම් ඔන්න වීඩියෝ එක හදලා ගේම් එක Activating the Hadan relay now. දැන් තප්පර 8 සීමාව තප්පර 10 කළා හරි වා මෙතනින් Activating the Hadan relay now. මේකේ වීඩියෝ එකේ ලින්ක් එකක් අරන් ෂෙයා කරන්න පුළුවන් මේ සාද්‍ය අන්මියුට් කරන්න පුළුවන් මින් තප්පර 10ට සීමාව දාලා යස් වාව් හරි අපි බලමු කැන්වස් ගැන මං කියන්නම් බස් ගේම් එකක් හදන්න කියලා හරි මම මේකට ටග් ගාලා යවන්නම්
මං එක ස්පීඩ් කරගන්නද කැමැත්තක්? හරි ස්පීඩ් කරමු. මිතුලාරම් එකේ එක්කෙනෙක් මිතුලාරම් කියන්නේත් මං දන්න කෙනෙක්. හැබැයි මේ හරි මේ මං කියන්නේ හිටියේ කවුද ඕගොල්ලෝ මොකක්ද කියන්නේ? කොක්විත් දිනෙත් එකත් ෆලෝ කරන්න. යා මං හඳුනන්නේ නෑදෑයෙක්. එයාත් ෆලෝ කරලා දාන්න. හරි අපි මේක රෙඩි සූන් කියලා තියෙනවා. අපි මේක හදන්න වෙලාව දෙමු. හරි. ලින්ක් එකක් ගන්නත් පුළුවන් දැන්. මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. වාව් මෙන්න බස් ගේම් එකක් හදලා. මේකට සල්ලි හොයාගන්න ඕන. Start. What is fix? Try. මේකේ error එකක් තියෙනලු ඒක fix කරන්න. හරි මෙන්න ගේම් එක ආවා. බලමු පදින්න පුළුවන් කියලා. drive වාහනත් යනවාද අයියෝ. අයියෝ වාහනත් යනවා. drive brake මේ මංගේ hello friend මංගේ ගේම් එක ගහලා බැලුවා මාරයිනේ. ඉස්සරට වඩා දැන් මාර සුපිරිනේ. හරි අපි දැන් තව අලුත් ෆීචර් එකක් බලමු. මේකට කියන්නේ ඇවට එකක් හදන්න පුළුවන් නේද? ඇවට එකක් බලමුද? try
ෆෝන් එකෙන් ලු කරන්න ඕන මම ඩෙස්ක්ටොප් එකේ ඉන්නේ. මට පිස්සුනේ. create video canvas අපි canvas බැලුවනේ. deep research උත් බැලුවා. හරි මේ වීඩියෝ එක අදට ඉවරයි. මේ වීඩියෝ එක හොඳයිද නරකයිද ඔක්කොම comment section එකේ වීඩියෝ එක අවසන්. ඔයගොල්ලන්ට හොඳ සුබ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. say cheese bye tata see you